රැකියා අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ විදේශ රැකියා ශ්‍රේෂ්ඨ භාර වෙන්න නියෝජ්‍ය කටයුතුවලයා විදිහට අපි අද නාගත විශේෂයෙන් මධ්‍යස්ථානයෙන් මහජන දිනය මේ මහජන දිනය ඇවිල්ලා වෙනදා අපි මහජන දිනය වගේ නෙමෙයි මේක පොඩ්ඩක් වෙනස් විශේෂයෙන් ගන්න බලපත්‍රලාභී වෙනවා 17 ආසන පිටසක් ව්‍යාපදෙන් සිටිනවා. ඒකට බලපත්‍රලාභී මුණ දෙන ප්‍රශ්න ගැටලු සම්බන්ධව ඍජුවෙන්ම එතුමන්ලත් එක්ක කතා කරන්න තමයි අද වැඩි දාගන්නේ. ඉතින් අපි දන්නවා පසුගිය කාලේ විවිධ වැඩිහිටි ටීම් වල තිබුණ විශේෂයෙන් ඇමතිවරු අධිපතිවරු මේ පිළිස. නමුත් දන්නවා මේ යම්කිසි කාණ්ඩයත් එක්ක තමයි ඒක කරගන්නේ. නමුත් මම විශ්වාස කරනවා විශේෂයෙන් අපිට මේ සියලු බලපත්‍රලාභීන් එක්කම ඍජු සම්බන්ධතාවය. ඒ විශේෂයෙන් අපි දන්නවා මේ රටේ විධිමත් ආකාරයෙන් නීත්‍යානුකූලව යම්කිසි විදේශ රැකියාව සඳහා අපිරිසක් යවන එකට අදාළව වැඩිහත් වෙන පාර්ශවයෙන් තමයි මේ. එතකොට මෙතුමියලගේ ප්‍රශ්න ගැටළු සම්බන්ධව අපි ඍජුවම මේ වෙලාවට කතා කරලා අපි විසඳුමක් ලබා දෙන්නත් අපි බැහැ. සමහර දේවල් 100%ක් අපිට උත්තර දෙන්න බැරි වෙන දේවල්. නමුත් අපි විශ්වාස කරන එක තමයි ඍජුවෙන්ම මෙයාලත් එක්ක යම් සංවාදයක් සාකච්ඡාවක් සම්බන්ධයක් ඇති කරගන්න. ඉතින් ඒකේ යම්කිසි පළවෙනි පියවරක් විදිහට තමයි අද අපි මෙම මෙහෙවර පියසේදී කියන අපේ කාර්යාලය තුළ මේ වැඩේ අපි කරන්නේ. විශේෂයෙන් මේකට අපි නිලධාරීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම වගේ කුලී කාර්ය මණ්ඩල සම්බන්ධ වෙනවා. ඉතින් අපි එයාලගේ ප්‍රශ්න ගැටළු ටිකට අහුම්කම් දීලා ඒකට අපි අපේ පැත්තේ අමාත්‍යාංශ පැත්තේ අපිට දෙන්න පුළුවන් උපරිම විසඳුම දෙන්න අපි උපරිම මැදිහත් වෙනවා කියන එක කියන්නේ. යුජමතුමා දැන් මේ බලපත්‍රලාභී විදේශ රැකියා වලින් මේ රැකියාව වලට යනවට අමතරව අපි දන්නවා විවිධ කෝට උපක්‍රම වලින් මේ රටේ ජනතාව නොමග යවමින් ජනතාවගේ මුදල් සුරා කන ආයතන වගේම පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් මේ රට තුල ඉන්නවා. මේවට අහුවෙච්ච මිනිස්සුත් ඉන්නවා ලක්ෂ ගණන් මුදල් නැති කරගෙන. මේ සම්බන්ධව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විදිහට ඔබතුමාලගේ යම්කිසි වැඩසටහනක් තියනවාද මේ පීඩාවටපත් වෙච්ච ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙන්න? ඔව් තාමත් හොඳ වටිනා ප්‍රශ්නයක් මම හිතනවා කාලීන වෙනවා. ඇත්තටම මම විවිධ දිගටම කියන කතාව තමයි මෙතන කියන්නේ විශේෂයෙන් අපේ රටේ විදේශ රැකියා කියන ශේෂ්ඨ ගත්තොත් මේ ශේෂ්ඨ අර්බුදයක ප්‍රතිඵලයක් විදිහට තමයි දීන්නේ. මේ ශේෂ්ඨට යොමු කරන්න ඕන අදාළ යම්කිසි වැඩිහිටි වීමක් කරමින් දිනු කරපු ශේෂ්ඨයක් නම් නෙමෙයි. ඒ නිසා දැන් අපේ යුතුයකමක් තියෙනවා මේ ශේෂ්ඨ පිළිවෙලක් කරමින් නීති අනුකූලව විධිමත් ආකාරයෙන් පිටට යන පිරිස වැඩි කර ගන්න එක තමයි අරමුණක්. ඒ කියන්නේ ඇවිල්ලා යම්කිසි පුහුණු ශ්‍රමිකයෝ ඒ වගේම අපි දන්නවා විශේෂ කාණ්ඩ යම්කිසි විශේෂ පුහුණුවක් විශේෂ දේවල් ලබා දීලා ඒ හරහා යවන එක තමයි අපේ අරමුණ වන්නේ. කියන අපි කියන්නේ සේෆ් මයිග්‍රේෂන් කියලා. විශේෂයෙන් හරියාකාරයෙන් විධිමත් ආකාරයෙන් යවන එක තමයි අපේ අරමුණ වන්නේ. ඉතින් අපි දන්නවා පසුගිය කාලේ යම්කිසි ආකාරයෙන් නීති විරෝධීව ඒ වගේම අවිධිමත් පිරිසක් ගියා. තාමත් දැන් වලදී යන යම්කිසි පැමිණිලිත් අපි කියනවා. නමුත් ආණ්ඩුවක් විදියට ඒ වගේම මේ අමාත්‍යාංශයට අදාළ උපසේවා නීති කාර්යාංශයේ විදියට යම්කිසි මැදිහත් වීම අපි කරලා විශේෂයෙන් ගුවන් තොටුපළේදීම යම්කිසි ආකාරයෙන් යාලේ අනේක බලක්ව ගන්න ඕන. යම්කිසි සැකපිට යම්කිසි පුද්ගලයෝ හැසිරෙනවා නම් එහෙම යාලා යම්කිසි නීති විරෝධීව අවිධිමත් විදියට රැකියාවක් සඳහා පිටරටකට යනවා නම් ඒ සම්බන්ධව යම්කිසි වැළැක්වීමක් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් ඒකෙන් අපි සඳහන් කරන්නේ නැහැ 100%ක් මේක නතර කරන්න පුළුවන්. ඒකට අපි අනිවාර්යයෙන්ම මෙතන අපි අපේ පැත්තෙන් අපි කරන්න ඕන දේ සහ අපි දැන් කරන දේ එකක්. අපි දැන් මේක යම්කිසි ආකාරයෙන් මේක පාලනය කරනවා. ඒ වගේම තමයි අපි යම්කිසි අවස්ථා ඉඩකඩ පාවිච්චි කරමින් මේ නීතිය තුල තියෙන යම්කිසි අවස්ථා පාවිච්චි කරමින් පුද්ගලයෝ නිකන් නීති විරෝධීව අවිධිමත් ආකාරයේ යන අයටත් අපි කියන්න කැමති කරුණාකර මේ වැඩේ කරන්න මෙපා. විශේෂයෙන් අපි දන්නවා මෙතන ඕගොල්ලන් එතනට දීලා ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනකොට එතන අපිට මැදිහත් වෙන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි ඕගොල්ලන් ක්‍රියාපදිංචි වෙච්ච අය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යම්කිසි ඕගොල්ලන්ට යම්කිසි රෙජිස්ට්‍රේෂන් එකක් ලියාපදිංචියක් තියෙනවා නම් අංකයක් තියෙනවා නම් ඕගොල්ලන් ඒ රටට ගිහිල්ලා ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්න විශේෂයෙන් එක පඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ සේවකයන්ගේ අයිතිය සම්බන්ධ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ රටට ගිහිල්ලා යම්කිසි ආකාරයෙන්
අතරමං වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර කට්ටිය ඊටත් වඩා බරපතල අසනීප වෙන්න පුළුවන්. සමහර කට්ටිය මේ යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපිට මැදිහත් වෙන්න පුළුවන් උපරිම අවස්ථාව තියෙන්නේ මේ ලියාපදිංචිය තියන අයට පමණයි. එහෙම නොවෙනවා. අපිට අර කොන්සියුලාංශය කියන්නේ අපි රාජතාන්ත්‍රික විදියට තමයි. කියන්නේ අපි විදේශ කටයුතු අමාත්‍යාංශ විදියට කොන්සියුලාංශය හරහා යම්කිසි මැදිහත් වීමක් අපි කරන්නට ඕනේ. එතකොට ඒක ඇවිල්ලා සංකීර්ණ. සාමාන්‍යයෙන් යම්කිසි ආකාරයෙන් ලියාපදිංචි කරපු පුද්ගලයෙකුට තියෙන ඒ අවස්ථා ඉඩකට ගත්තොත් එහෙම මෙතන ඒ විදිහටම හිමි වෙන්නේ නැහැ කියන එකක් කියන්න කැමතියි. ඒ කියන්නේ ඒක සංකීර්ණයි. සමහර දෙයකට මේකට ගත වෙන කාලයට වඩා අරකට ගත වෙන කාලය වෙන්නේ. අපි දන්නවා බොහෝ අය UAE රටකට ගිහිල්ලා එක්සත් අරබ් එමිරාජ්‍යයට ගිහිල්ලා එතන යම්කිසි රස්සාවක් කරන්න බලාපොරොත්තුවත් එක්ක විසිට් වීසා එකකින් ගිහිල්ලා එතන රස්සා කරන්න බැරුව තවත් රටවල් වලට ගිහිල්ලා විශේෂයෙන් ඕමාන් වගේ රටවල් වලට ගිහිල්ලා එන්න බැරි තත්ත්වෙකුත් තියෙනවා. එතකොට දැන් එතන තමයි දැන් අපි තපාස්ථා වෙන්නේ. ඒ නිසා අපි කාරණිකව ඉන්නවා. කරුණාකර මේ වගේ අවිධිමත් ආකාරයෙන් යන්න එපා. සමහර අය එහෙම අවිධිමත් ආකාරයෙන් ගිහිල්ලා යම්කිසි රස්සාවක් දැන් කරනවා නම් කරුණාකර උගල රෙජිස්ටර් කරන්න. ඒක ලොකු ගාණක් යන්නේ නැහැ. ඒ වගේම අපිට ජනතාවගේ පැත්තෙනොත් ඒ කියන්නේ මේ රටවල් වල වැඩ කරන සේවකයෝගේ පැත්තෙන් යම්කිසි අදහස් ඒ වගේම යම්කිසි පැමිණිලිත් ඇවිල්ලා තියෙනවා මේ අර ගෙවන ගාස්තුවට සරිලන සේවයක් ලැබෙන්නේ නැහැ කියලා. එතකොට අපි ඒ සම්බන්ධව අපි සලකා බලමු. විශේෂයෙන් ඒ ගෙවන ගාස්තුවට සරිලන විදියට සේවයක් ලැබෙන්නේ නැත්නම් ඒතර ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ නිසා අපි ඒ පාර්ශවෙත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපි විවිධ අයත් එක්ක අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන් විදේශ ශ්‍රමිකයොත් එක්ක සාකච්ඡා කරනවා. විදේශ ශ්‍රමිකයෝ ගත්තොත් එහෙම ලියාපදිංචි වෙච්ච අය සමහර කාණ්ඩේ ඉන්නවා අවිධිමත් ආකාරයෙන් ගිහිල්ලා ලියාපදිංචි වෙච්ච නැති අය. අපි එයාලටත් අපි අත්‍තරම අපි මැදිහත්ලා බලපෑම් කරනවා ලියාපදිංචි වෙන්න කියලා. ඒ වගේම තමයි අපි මේ බලපත්‍ර ලාභින් එක්කත් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මේ විදේශ වඩියුක්ත කාර්යාංශය අපේ පාලනය තුළ තමයි එකක් තියෙන්නේ. ඒතකොට මේ කාර්යාංශයේත් ඒ කාර්යක්ෂමතාවය තවත් වැඩි කරමින් තවත් ජනතාවට මීට වඩා සේවයක් ලබා දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපේ කණ්ඩායමක් විදිහට අපේ අමාත්‍යාංශ මැදිහත් වෙලා අපි කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් අපි දන්නවා අපි කවුරුත් මෙතන මේ ශේෂ්ත්‍රය වෙළඳාමක් විදිහට කරගෙන යන්න මේකේ ලාභය උපයන්න නෙමෙයි මේ මෙතනට අපි ඒ නිසා අපි මෙතනට ආවේ මේක කෙලින් කරමින් මේක හරියාකාරයෙන් මේ ජනතාවාදී ශේෂ්ත්‍රයක් විදිහට පත් කරගන්න. ඉතින් ඒකට අදාළ උපරිම මැදිහත් වීම කරන්න බැඳිලා ඉන්නවා. ඒක හොඳ කණ්ඩායමකුත් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා ඒ සඳහා අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කියන්නේ අපි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේම පසුගිය කාලේ කතා බහට ලක් වුණ කොරියානු E8 වීසා සම්බන්ධයෙන් කතාවක්. එතකොට ඊශ්‍රායලු විදේශ රැකියා මේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ අලුත්ම වැඩපිළිවෙල කොහොමද මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම මෙතන අපි මේක බාර ගන්නකොට ලොකු අර්බුදයක් මම එතනින්ම පටන් ගන්නවා. සමහර දේවල් පටන් ගන්නකොටම හරියාකාරයෙන් විනිවිදභාවයක් සහිතව හොඳ විදියට පටන්ගෙන තිබුණා නම් අපි ඇත්තටම මේ නමට මුහුණ දෙන්න අවශ්‍යතාවයක් උදා වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් සමහර තේරීම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. සමහර ගිවිසුම් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. සමහර ගිවිසුම් පැහැදිලි නැහැ. එතකොට ඒ හරහා වෙන අර්බුදයක් නිර්මාණය වුණා. දැන් විශේෂයෙන් ගත්තොත් ඊශ්‍රායල් සම්බන්ධ. දැන් කියන්නේ අපිට යම්කිසි පිළිසක් උනගේ වුණා කතා කරගෙන ඉන්නේ ඒකට පිළිබඳව දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයෙන් යාළ පිට රටකට ඊශ්‍රායල් වලට යන්න ඔන්න මෙන්න තිබි. එයාලගේ මේ අදාළ දේ අවලංගු කරනවා. ඒ කියන්නේ එයාලගේ ටිකට් පවා බුක් කරලා යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක මේ යම්කිසි ආකාරයෙන් යාළ යන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ. හේතුව ඒ ලයිස්තුව අවලංගු වෙනවා. නමුත් මේ වගේ දේවල් වලදී අපිට මැදිහත් වෙන්න පුළුවන් සීමාවක්. හේතුව තමයි ඔය කලින්ම ගිවිසුම හරියාකාරයෙන් අහලා තිබුණා නම් මේ වගේ තත්ත්වයක් උදා වෙනකොට ඒකට අදාළ මැදිහත් වීම කරන්නේ කොහොමද කියලා ඒ ගිවිසුම තුළම කොන්දේසි විදියට තියෙනවා නම් ඒකට කොන්ට්‍රැක්ට් එකක් අපි ගන්නකොට ඒක තියෙනවා. එතකොට ඒක ඕනෑම නීතිඥවරයෙක්ට තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිවිසුමක් අත්සන් කරද්දී ඒක ටර්මිනේෂන් ක්ලෝස් කියලා එකක් තියෙනවා. එහෙම දේවල් සඳහන් නොකර තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් සමහර බඳවා ගැනීම කරන්න ගිය එක ප්‍රතිඵලය තමයි මේ. ඒ නිසා අපි දැන් ඇත්තටම දැන් මේ දවස් ටිකේම පසුගිය කාලේ සිද්ධ වෙච්ච අක්‍රමිකතාවලට
විසඳුම් හොයාගෙන තමයි අපි ඉන්නේ. සැලකිය යුතු මට්ටමක විසඳුම් හොයලා තියෙනවා. සමහර දේවල් කියලා තාම අපිට 100%ක්ම විසඳුම් හොයන්න බැරි වෙච්ච දේවල්. ඒ නිසා මේක විධිමත් කරනවා. තවත් ඉදිරියේදී අපිට කියන්න පුළුවන් මේ විශේෂයෙන්ම G2G government to government කියන මේ කාණ්ඩය යටතේ. ඒ කියන්නේ ආණ්ඩු දෙකක්, ඒක නැත්නම් රාජ්‍ය දෙකක් අසහන් කරන මේ ගිවිසුම් වලට අදාළව ඊට වඩා පිළිවෙලට මේක කරන්න අපි උත්සාහ කරලා දෙනවා. විශේෂයෙන් ඒ වගේම තමයි දැන් අලුතෙන් E8 සම්බන්ධ ප්‍රශ්නයක් කරන්න තියෙනවා. මම දන්නවා පසුගිය කාලේ තනිකර දේශපාලන තනිකර ජාවාරමක් වෙච්ච වැඩක් තමයි මේ E8. නමුත් ඒක කාලයක් අපි අත්හිටවලා යම් කිසි ආකාරයක ඒක අපි දහනම් කරලා තිබුණා. ඊට පස්සේ අපිත් විශ්වාස කරා මේක හරි ආකාරයෙන් අපිට කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් දාවේ කියලා. අපි ඇත්තටම තාමත් විනිවිදභාවයත් එක්ක පිළිවෙලට මේ වැඩේ සකස් කරද්දී මේක අදාළ කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් අපි ලබාගෙන ඊට කලින් මම ඔබතුමාලව හම්බෙච්ච වෙලාවේ මම කිව්වා සුභවාදී ආරංචියක් තියෙනවා අපිට ඊටතර පිරිසක් යවා ගන්න පුළුවන්. නමුත් ඒ අතරතුර මේ පසුගිය කාලේ E8 වංචාවට සම්බන්ධ වෙච්ච පිරිස එළියේ ඉඳලා ආයෙත් E8 එකට කට්ටිය එකතු කරනවා. හැබැයි එක දෙයක් කියන්නට කැමතියි. එහෙම E8 එකට යාලා එළියේ කට්ටිය එකතු කරත් මේ ගිවිසුම අපි D2G ගිවිසුමක් විදිහට තමයි යවන්නේ. විශේෂයෙන් ගත්තොත් අපි මේ අපිට අදාළ ආයතන දෙක. එකක් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අනිත් එක විදේශ සේවා නියුක්ති ඒජන්සි එක. SLBA. එතකොට ඇත්තටම අපි මේ ආයතන දෙකෙන් එකක් අරහා තමයි මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා කවුරු හරි එළියේ E8 එකට අදාළව සල්ලි එකතු කරනවා නම් අපි ඒකට අදාළ දැඩි ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන් අද උදේත් මට පැමිණිල්ලක් ලැබුණා. අපි දැන් අපේ මේ පරීක්ෂණ කටයුතු වලට අදාළ කට්ටියත් එක්ක අපි කතා කරනවා. මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියලා. ඒ නිසා කවුරු හරි මේ වංචාවට අහු වෙලා තියෙනවා නම් අපි වෙත ඕගොල්ලන්ට අදාළ සාක්ෂි සහිත ඒ කාරණාට ඉදිරිපත් කරන්න අපි අනිවාර්යෙන් අමාත්‍යාංශයක් විදිහට ඒ වගේම අපිට අයත් SLBA මේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය විදිහට අපි බැඳලා ඉන්නවා මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා මෙතන ඇත්තටම මේ යම් කිසි ආකාරයෙන් රජයට කෝටාවක් හම් වෙනවා කියලා කියන්නේ ඒකේ රටේ ජනතාවට අයිති කෝටාවක්. ඒක කවුරුවත් Tamanගේ වාණිජ වාසියට හෝ Tamanගේ ප්‍රතිලාභයට පාවිච්චි කරන එක නෙමෙයි. ඒ වගේම තමයි කවුරු හෝ Tamanගේ දේශපාලන වාසියට පාවිච්චි කරන එක. ඒ නිසා මේක හරියාකාරයෙන් ජනතාවට හිමි දෙයක් නම් ඒ ජනතාවට ලබා දෙන්න ඕනේ. අපි ඇත්තටම ලොකු බලාපොරොත්තුවත් එක තමයි මේ ළමයි ඉන්නේ. විශේෂයෙන් 2500ක් 3000ක් 5000ක් යවා ගන්න පුළුවන් වෙලාවෙ 20000ක් 30000ක් 50000ක් විතර Tamanගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. මේක ඇත්තට ඇත්තටම ලොකු මාකට් එකක් තියෙනවා. ඒ බලාපොරොත්තුව භංග කර ඒ බලාපොරොත්තුව බිඳ වට්ටන ඒ ක්‍රියාවලියට කිසිසේත්ම සම්බන්ධ වෙන්න එපා කියන තමයි අපි කාර්නිකව ඉල්ලන්නේ. නමුත් දිගින් දිගටම මේ සම්බන්ධ අපිට පැමිණෙනවා නම් අපි අනිවාර්යෙන් මේකට අදාළ උපරිම දැඩි ක්‍රියාමාර්ග අපි ගන්නවා කියලා. බලපත්‍රලාභී ආයතනද මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ දැනට පරීක්ෂණ දැනට අපිට තියෙන තොරතුරු අනුව එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. දැන් අද උදේත් මට කෙනෙක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණා. චෙක් කරලා බලද්දි බලපත්‍රලාභියෙක් නේ. ඒතර තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් ඒකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. නමතුමා මේ වර්තමානයේ අර E-visa එනවා. ඉතින් අර ජපන් වලට තාම E-visa වලට විධිමත් රෙගියුලරක් නැහැ වගේ අපිට පේන්නේ. එහෙම මේ මොකක් හරි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් එහෙම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපිට කරුණාකර ඒ සම්බන්ධ දැනුවත් කරන්න. දැන් බොහෝ තැන්වලදී වීසා සම්බන්ධ ප්‍රශ්න ගැටලු මතුවලා තියෙන වෙලාවේදී අපි මැදිහත් වෙලා සමහර දේවල් රාජතාන්ත්‍රිකව කතා කරලා අපි ඩීල් කරලා තියෙනවා. විශේෂයෙන් රුමේනියා වගේ රටවල් සම්බන්ධවත් වීසා ප්‍රශ්න ගැටලු මතුවලා තියෙන පසුගිය කාලේ දැන් අපි මේ සම්බන්ධව අපි කතා කරලා අපි ආකාරයෙන් යාලත් එකඟයි මේ වැඩේට අපි ටික දුර වැඩ කරන්න ඉතින් මේ වගේ මේ වගේ දැන් මොකද ඉදිරිපත් කරන මේ කාරණාවට අදාළව තොරතුරු තියෙනවා නම් අපිට ලබා දෙන්න. සමහර විට තාක්ෂණික කාරණා මොකක් හරි ඇති. ඒක ටික අපේ පැත්තෙන් සම්පූර්ණ වෙන්න ඕන. ඒකේ එලිජිබිලිටි එක තමන් ගොඩලාට හරි අපි ඒක පොඩ්ඩක් බලමු. ඒක කොහොමද ඒක මීට වඩා විධිමත් කරන්නේ සහ මීට වඩා කොහොමද මේ කාර්යක්ෂම විදිහට මේක අරගෙන යන්නේ කියලා. ඉන්සුම් වල තියෙන ගැටලු සහගත තත්ත්වය දැන් ඊට අදාළ නිලධාරීන් මේ වෙනකොට අනාවරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා තමයි. ඔව් බොහෝ ගිවිසුම් සම්බන්ධ කියන්නේ මෙහෙමයි. උතන ජාත්‍යන්තරව අපි යම්කිසි ආයතනයත් එක්ක හරි එහෙම නැත්නම් යම්කිසි රටක් එක්ක හරි අපි ගිවිසුමකට අපි අත්සන් තබනවා නම් ඒ ගිවිසුම බලංගු වෙනවා.
ඒ ගිවිසුම නීතිමය බැඳීමක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව සලකා බලන්න පරීක්ෂණය කරන්න යම්කිසි කණ්ඩායමක් විශේෂයෙන් ගත්තොත් එimhe විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේ ලීගල් ඩිවිෂන් අපේ නීති අංශය ගත්තොත් එimhe එයාලා එතන ඒකට අදාළව මේ ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධ විශේෂඥ වෙන්නේ. එතකොට ඒ වගේම තමයි අපි විදේශ රැකියා අංශය ගත්තොත් මේ කොට්ටාසය අපි අමාත්‍යාංශ විදේශ රැකියා කියන මේ කොට්ටාසය ගත්තොත් එතනත් ඒ සම්බන්ධව ඒ ශ්‍රේෂ්ඨට අදාළව දැනුමක් තියෙන නේ ඒ විශේෂඥයෝ සහිත කණ්ඩායමක් ඉන්නවා. එහෙම නොවන විදියට තමයි පසුගිය කාලේ ගිවිසුම අත්සන් කරේ. දැන් සමහර තැන්වලදී මේ අපිට ලැබුණා ඊයේ ඊට කළා දාන්න. ඔය පාකිස්තානෙත් එක්ක ගහපු ගිවිසුම කොපි පේස්ට් කරා. සාමාන්‍යයෙන් කොපි පේස්ට් එක වුණොත් ඒ සාමාන්‍ය වර්ඩ් ෆයිල් එකක් කොපි පේස්ට් කරද්දී පාකිස්තාන වෙනුවෙන් ශ්‍රී ලංකාව කියන මේ නම ඇතුල් කරන කොටත් ඒක හරියට මේ එයාලා ඒ වෙලේ වුණොත් හරියට කරන්නේ. එහෙම කරන්න බෑ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කියමුකෝ විශේෂයෙන් යම් කිසි රටක් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒ රටේ අපේ තානාපති කාර්යාලය තියෙනවා මුලින්ම සම්බන්ධ වෙනකොට තානාපති කාර්යාලය. ඒ තානාපති කාර්යාලය මේකට අදාළ අංශයක් තියෙනවා වෙන. දැන් තානාපති කාර්යාලය හරහා ඒක අපේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇවිල්ලා මෙතන ඒකේ නීතිමය ඒ වළංගුභාවය පරීක්ෂාවට ලක් වෙලා ඊට පස්සේ එහෙම තමයි මේ ප්‍රොසෙස් එකක් තියෙන්නේ. සමහර තැන් තියෙනවා කැබිනට් එකට දාලා අනුමැතිය ගන්න. එහෙම නැතුව ගිවිසුම් ගහන්න බෑ. පසුගිය කාලේ 13 වෙනි ආණ්ඩුක්‍රම ප්‍රස්තාව සංශෝධනය උල්ලංඝනය කරලා ප්‍රාන්ත දෙකක් අතර කොහොමද අප ගිවිසුම් ගහන්නේ? ලංකාවේ පළාතකුත් ඒ වගේම කොරියාවේ ප්‍රාන්තකුත් ඒ නියෝජිතව අසං කරලා තියෙනවා ගිවිසුම්. එහෙම කරන්න බෑ. ඒ නිසා මේක ඇත්තටම වෙලා මේක ලොකු අලකලංචයක් කරපු ශේෂ්ත්‍රයක්. අපි ජනතාව වෙනොත් යම්කිසි කාලයක් අපි ඉන්නවා විශේෂයෙන්. මේක අපි දැන් අපි මේක දැන් කෙලින් කරන්න පටන් ගන්නවා. මේක නිදිමත් කරන්න පටන් ගන්නවා. ඒක චුට්ටක් ඉවසන්න. ඔයගලන්ට තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඔයගලන්ට අවස්ථාව දෙනවා. ඒක තවත් අපි නිදිමත් කරගෙන අපි ඉස්සරහට යමු කියලා තමයි කියන්නේ. ඔන්ලයින් හරහා සිද්ධ වෙන වංචා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවද? උදාහරණයක් විදිහට ඩුබායි හරහා ක්‍රියාත්මක වෙන යම් රැකියාව දෙනවා කියලා ඒ වගේ අපිට මෙහෙමයි. අපිට හැම දෙයකම අපිට නීතිමය පියවර ගන්න බැරි. කියන්නේ එහෙමනම් අපි ඔක්කොම නවත්තලා අපි හැම එකකටම නඩු දාගෙන තමයි දැන් මම වුණොත් මේ යම් කිසි ආකාරයක මගේ නම පාවිච්චි කළ කවුරු හරි කෙනෙක් මේ වංචාවක් කරපු කෙනෙක් විරුද්ධව මම දන්නේ නැහැ පුද්ගලයා කවුද කියලා මම 100 පැමිණිලි දාලා දෙනවා. මම ආදින විතර කලින් කිව්වේ නැහැ. නමුත් එහෙම දාලා තියෙන. එතකොට අපිට එහෙම කරන්න පුළුවන් සීමාවක්. ප්‍රශ්න තියෙන්නේ මෙතන ජනතාව මේ සම්බන්ධව දැනුවත් විය යුතුයි මේ සම්බන්ධව ඇතර වගකීමෙන් කටයුතු කරන්න. ඒක මම කියන්නේ ජනතාවට බයිනවා කියන එක නෙමෙයි. ජනතාව මේ ඇතරම දැන් අපිව අපහසුතාවයටපත් නොකර ජනතාවට අපහසුතාවයටපත් නොකරමින් ජනතාව මීට වඩා නේ විධිමත් ආකාරයෙන් ජනතාව කටයුතු කරනවා. ඒ කියන්නේ යම්කිසි මාර්ගයක් නීති විරෝධී කියලා අපි කියනවා නම් ඒ මාර්ගය හරහා ගිහිල්ලා යම්කිසි ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙනවා කියලා අපි කියනවා නම් ඒ මාර්ගය හරහා ගිහිල්ලා වීසාව කල් නිකුත් වුණාන් පස්සේ ඊට පස්සේ එයාලා මේ ලංකාවට එන එක සම්බන්ධව ලොකු ප්‍රශ්න ගැටලු මතුවෙනවා කියලා අපි කියනවා නම් ඒ වගේම යම්කිසි වැරදි මාර්ගයෙන් ගිහිල්ලා ඒ රටකට ගිහිල්ලා නීති විරෝධී වැඩකට සම්බන්ධ වෙලා එතන අතරංගොටපත් වුණා නම් ඒ සම්බන්ධව අපිට කටයුතු කරන්නට යම්කිසි සීමා මේ යම්කිසි දේවල් පැනවෙලා තියෙනවා කියලා අපි කියනවා නම් ආයෙ ගත්තොත් එහෙම නේ ඇයි ඒ උපක්‍රමයේ ඇයි මේ මාර්ගය තෝරාගන්නේ කියලා තමයි අපි අහන්නට ගන්නේ. ඒ නිසා කරුණාකර ඒ වගේ දේවල් තෝරගන්න එපා. අපි දිගින් දිගටම කියන තවත් අපි විශ්වාස කරනවා මෙතන යම්කිසි තවත් අපි ජනතාව මේ සම්බන්ධ දැනුවත් කර යුතුයි. අපි ඒකත් අපි වෙන පිළ සාකච්ඡා කරගෙන විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා වෙන්න පුළුවන් මේ විවිධ උපක්‍රම විවිධ ආකාරයෙන් පාවිච්චි කරලා අපි අතරම සේෆ් මයිග්‍රේෂන් අපි අනිවාර්යෙන් අපි ජනතාවට අපි තවත් අපි මැදිහත් වෙලා කියන්න කැමති මේක මේ සම්බන්ධ පැහැදිලි කරන්න කැමති. ඒ වගේම තමයි තව දෙයක් මතු කරන්න ඕනේ. පසුගිය කාලේ මේ සේෆ් මයිග්‍රේෂන් කියන්නේ ඒ කියන්නේ විධිමත් ආකාරයෙන් ආරක්ෂාව සහිත පිටරටකට යන එකට අදාළව විවිධ ව්‍යාපෘති යෝජනා වෙලා තියෙනවා. ඒකට අදාළ අපිට විදේශ ආධාරත් ලැබිලා තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ යම්කිසි ආකාරයෙන් ඒකට ප්‍රමුඛත්වය දීලා
අපේ ජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන්න ඕන දේශපාලන බලධාරී. ඒකට අදාළ ප්‍රමුඛත්වය නොදී එතුමාලා කරේ මොකක්ද? ඒගොල්ලන් ජාවාරම්. සමහර දේවල් දැන් ওই ජාවාරම් වලට සම්බන්ධ පසුගිය කාලේ අදාළ ඇමතිවරයා ගැන සඳහන් වුණා. මේ වෙනකොටත් ওই නිලධාරීන් සම්බන්ධව පැහැදිලි වුණේ දැනුත් ඔබතුමාගෙන් ඒක පැහැදිලි වුණේ නැහැ. ඔය වගේ යොසුම් සහගත තත්ත්වය කියන්නේ අකාර්යක්ෂම විදියට වුණා නම් ඒකේ දිගුවක් වෙනවනේ. අමාත්‍යංශයේ ලේක ගණන් ගැනීමේ නිලධාරියා අමාත්‍යංශ ලේකම්වරයා. එතකොට ඒකට හිටිය අමාත්‍යංශ ලේකම්වරයා වගකිය යුතුයි නේද? කිය යුතුයි. ඒකට විශේෂයෙන් ඔයගොල්ලන් දන්නවට පසුගිය කාලේ දැන් කෝප් කමිටුවේ යම්කිසි දේවල් සංවාද සාකච්ඡාවට ලක් වෙනවා. ඒ වගේම තමයි දැන් යන පරීක්ෂණ ගත්තොත් මේ කිසිම පරීක්ෂණයක් තාම ඉවර වෙලා නැහැ. ඒකට අදාළ පරීක්ෂණයක් යනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන බදු රහිත බලපත්‍ර ඒකට අදාළ පරීක්ෂණයක් කරන බොහෝ දේවල් සම්බන්ධ පරීක්ෂණයක්. ඒකෙල්ල මේ සම්බන්ධව අදාළ ඒ පරීක්ෂණ සම්බන්ධයි පරීක්ෂණ කරයි. නමුත් මෙතන කියන්න ආයේ මම විශේෂයෙන් අපි මේ සේෆ් මයිග්‍රේෂන් කියන එක කියන්නේ අපි විධිමත් ආකාරයෙන් ආරක්ෂාව සහිත යම්කිසි ආකාරයෙන් මේ පිටරටකට යන්නේක ප්‍රවර්ධන කරනවා වෙන්නේ. ඇත්තටම ගත්තොත් මේකට දෙන්න ඕන. ඒ හිමිතන දුන්නේ නැහැ. නමුත් අපි ඒකට අදාළ දැන් වැඩ පිළිවෙල අපි පටන් ගන්නතර විශේෂයෙන් අපි දන්නවා ග්‍රාමසේ කියන්නේ ග්‍රාම නිලධාරී බසම වෙනකම් යම්කිසි යාන්ත්‍රණයක් රටේ තියෙනවා. විදේශ රැකියා අමාත්‍යාංශයේ යාන්ත්‍රණේ තියෙනවා. මේක තවත් කාර්යක්ෂම විදියට කරගෙන නේ යම්කිසි ආකාරයක කවුරු හරි කෙනෙක් විශේෂයෙන් ඒකට අපි මේ ජනතාව ඍජුවෙන්ම Tamanට අවශ්‍ය කරන තොරතුරු ගන්න පුළුවන් ස්ථානයක් විදිහට අපි මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පත් කරගන්න ඕනේ. ඒකට අදාළ දැන් අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මට්ටමේ අපි මේ වැඩේ අරන් යන සූදානම් වෙලා ඉන්නවා. තාමත් ඉක්මනට. ඔබතුමා මේ ශ්‍රමිකයන්ට තව අවස්ථා ලබා දෙන්න කිවිසුම් ගත වෙනවද තවත් රටවල් සමග? නෑ අනිවාර්යෙන් G2G කිවිසුම් වලට අපි යන්න කැමති. යන්න සූදානම් වෙලා ඉන්නවා. හොඳ කණ්ඩායමක් අපිත් එක්ක වැඩ කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා තවත් අපිට අවස්ථා උදා වෙයි. එතකොට මේ ගම්මට්ටමේ ජනතාව සහ හැමදෙනාම අතර දුරකථනය තමයි සමාජ මාධ්‍ය ඔස්සේ තමයි හැම දෙයක්ම ජනතාව අතරට යන්නේ. දැන් මේ වෙන වංචා දෝෂ සම්බන්ධව වාර්තා වෙනවා. මේකට විදේශ කටයුතු අමාත්‍ය සහ මේ විදේශ රැකියාව සම්බන්ධයෙන් වන දැනුම් දීම් සමාජ මාධ්‍ය හරහා වෙනවා අඩුයි. යම් කිසි වැඩ පිළිවෙලක් තියෙනවද ඒක හරහා දැනුම් දෙන්න? ඔව් අපිට ඇත්තටම ගත්තොත් එහෙම දැන් 1989 කියන 1989 කියන දුරකථන අංකය තියෙනවා. උගලන් මොකක් හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ අංකය හරහා උගලන් විමසා බලලා යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ වගේම යම්කිසි ආකාර විමර්ශනයක් කරන්නත් යම්කිසි කියමුකෝ ඒජන්සියක් සල්ලි එකතු කරනවා කියලා ඒජන්සිය වළංගු භාගයේ එයාලගේ බලපත්‍රය තාම වළංගුද නැද්ද එහෙම නැත්නම් මේ ලියාපදිංචි නොකරපු ආයතනයක්ද කියලාත් එතන චෙක් කරලා බලන්න පුළුවන් අවස්ථා ඉඩකඩ තියෙනවා. ඒක ඉතින් අපි උණුතරක් අපි ඒක ප්‍රසිද්ධියේ ඒ අංකය මේ ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා 1989 හැබැයි දැන් තවත් දැන් උගලන්ගේ මාර්ගෙන් දැන් එනවනේ දැන් මේක මදි කියන. ඒ නිසා අපි දැන් ඇත්තටම දැන් අපි දැන් උගලන්ට කලින්ම ඇත්තටම මේ සම්බන්ධ අපිට යම්කිසි පාර්ශවයක් කතා කරලා කිව්වා මේ මේක මදි කියන. ඒ නිසා අපි දැන් වෙනම විශේෂ ওই සමාජ මාධ්‍ය හරහා මේකට අදාළ වැඩිහත් වීමක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි ඉක්මනට ලොන්ච් කරනවා. දැන් මාධ්‍යවල මොනවාගේ වැඩ පිළිවෙලක්? නෑ අපි මේ දැනුවත් කරන වැඩසටහන එක සෝෂල් මීඩියා පෝස්ට් වෙන්න පුළුවන්, මීම් වෙන්න පුළුවන්, ෂෝට් ස්ටෝරි වෙන්න පුළුවන්, ෂෝට් ෆිල්ම් වෙන්න පුළුවන්. අපිට ජනතාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් හැම අවස්ථා ඉඩකඩම පාවිච්චි කරමින් අපි කරන්න සූදානම් අපි වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. අමතකම දැන් මෙතන තේරුම් ගන්න එක කාරණාවක් තියෙන එක තමයි ලංකාවට විදේශ විනිමය ගේන ඉතාමත් වැදගත් ශ්‍රේෂ්ඨ මේ. මේක නිකන් ඇත්තටම නිකන් මේක අපි අනිවාර්යෙන් මේකට හිමි මේකට අදාළ බර දාලා තමයි මේ ශේෂ දියුණු කරන්නේ. ඇත්තටම අපි මෙතන සෙල්ලම් කරන්නේ ජනතාවත් එක්ක හැංගීම් එක්ක ජීවිතයත්. ඒ නිසා මේකට අදාළ ඒ දැනුවත් කිරි හරියාකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒකට ඉතින් අපි බැඳිලා ඉන්නවා ඒක හරියාකාරයෙන්.
අමතුමනි දැන් මේ එක්සත් රාජධානිය විසින් හිටපු යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා, වසන්ත කරන්නාගොඩ මහතා, ජගත් ජයසූරිය මහතා ඇතුළු ඒ කීප දෙනෙක්ට සම්බාධක පනවලා තියෙන ඔබතුමාලගේ ස්ථාවරය මොකද්ද මේ සම්බන්ධයෙන්? අපි අමාත්‍යාංශයක් ඉදිරියට අපි ඒක නිල නිවේදනයක් ඉදිරි නිල නිවේදනයක් අපි ස්ථාපිත. එතකොට මේ වගේ දෙයක් ඇත්තටම සිද්ධ වෙනකොට අපි දැක්කා ඇතැම් පාර්ශව ඔබතුමාලගේ ආණ්ඩුවට චෝදනා කරනවා. ඇත්තටම නිල වශයෙන් මේකට මේ ප්‍රමාද නැද්ද මේ ඇමතුමකට? කිසිසේත්ම ප්‍රමාද නැහැ. ඇත්තටම අපි මෙතන වෙන ක්‍රියාවලියක් ගන්න පසුගිය ආණ්ඩුවල් ගත්ත ස්ථාවරයට වඩා වෙනස් ගමනක් තමයි අපි යන්නේ. ඒකට ඇත්තටම මුලින්ම අපි සම්බන්ධව කියපු කාරණාව තමයි ජාත්‍යන්තර සත්තා නැහැ, මෙයාලා කරගෙන යන්න බෑ, මෙයාලා ගණන් ගන්න නැහැ. ආණ්ඩුව මාසයක්වත් අදගෙන යන්න බෑ කියලා නිකන් විවිධ දේවල් ඉදිරිපත් තමයි මේ සියලු දේම පරාජය කරමින් අපි ලෝකෙත් දිනාගෙන රටේ ජනතාවගේ විශ්වාසෙත් දිනාගෙන දැන් හොඳ අයවැයක් ඉදිරිපත් කරමින් ඒ අයවැය හරහා ජනතාවට ලොකු ප්‍රතිලාභයක් ලබා දෙමින් මේ ජනතාව සතුටින් ඉන්නේ. ඊයේ පෙරේදත් මම දැක්ක මේ කුරුණෑගල පැත්තේ ලොකු වෙළඳසැලක් විවෘත කරලා තියෙනවා. මේ දැන් ඇත්තටම මේ ආර්ථිකයේ අපහසුතාවයේ අමාරුව ප්‍රමාණිකව අඩු වෙමින් තියෙනවා. ජනතාව ඇත්තටම දැන් පර්චේසින් පවර් එක වැඩි වෙනවා. ඉතින් මම කියන්නේ නැහැ මාස 4 තුළ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් අපිට තිබිච්ච ඒ අභියෝගය නේ අපි පරාජය කරමින් නේ අපි ලොකු ජයග්‍රහණයක් පෙන්වන්න කරනවා. ඉතින් එතනදී විවිධ කතා කියන්න. ඒක අපි ගණන් ගන්නවා. අපි ආණ්ඩුවක් විදියට අපේ ස්ථාවරය අපි ප්‍රසිද්ධිය කියනවා. ඒ වගේම තමයි අපි සංහිඳියා සම්බන්ධව ලොකු ක්‍රියාවලියක් කියනවා. ඉතින් අපි අනිවාර්යයෙන් මේ සියලු ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ අපිට මේ රට ඉතාමත් වේගයෙන් කොට ගන්න පුළුවන්. දැන් ඔබතුමාලගේ ආණ්ඩුව ඇත්තටම ඉන්නේ මෙම සම්බාධකේ ඉවත් කර ගන්නා ස්ථානයකද නැත්නම් වෙනත් දෙයක්? නෑ අපි මේක ප්‍රතික්ෂේප කරනවා පළවෙනි. අපි තව දෙයක් තමයි කියන්නේ. මේ වගේ මොහොතක මේ වගේ සම්බාධකයක් එහෙම නැත්නම් මේ වගේ තහනමක් එහෙම නැත්නම් මේ වගේ ක්‍රියාවලිය හරහා මේ රටේ කිසිසේත්ම නිරන්තර සංහිඳියාවක් නිරන්තර මේ ප්‍රශ්න කවුරු හරි පාර්ශවයක් විසඳුම් හොයන්න අපිට උදව් කරනවා. ඒක කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. ඒක මේක අනිවාර්යයෙන් මේක බාධා. ඒ කියන්නේ මේ රටේ අපි අරන් යන මේ ක්‍රියාවලියට බාධාවක්. ඒ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා විතරක්. අපි මේ වෙලාවේ ඒක අපි හිතන්නේ ඒක කිසිසේත්ම අපි අරන් යන මේ වැඩ පිළිවෙලට පක්ෂපාතී වෙන්නේ නැහැ. දැන් ඒ වගේම ඔබතුමා කිව්වා දැන් ජනතාව සතුටින් ඉන්නවා. අපි දැක්කා මේ කුරුණෑගල කතාවත් කිව්වා. හැබැයි විපක්ෂය නම් එහෙම කියන්නේ නැහැ නේද? විපක්ෂ කවදාකද එහෙම කියන්නේ? ඒකනේ කියන්නේ විපක්ෂ. ගම්මට්ටමේ ඉන්නේ අපිත් එක්ක අර කට්ටිය යනවා ගමින් ගමට. ඒක අමාත්‍යාංශයේ මේ මාදිසා ගත්තා. සහවුරුනා පොඩි මොනවද කියනවා.